හෙලෝ. ඔව්. ඔව් ගෝඨාභය මහත්තයා ඔයාගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද හම්බෙන්නේ කියලා රටට කියන්න. අයි මගේ පෙන්ෂන් එක කොයි කාලේ ඉඳලාද? 90 ඉඳලා. 90 කිය ඔබතුමා අයින් වෙලා යනවනේ මෙඩිකල් නිවාඩු දාලා. මොන පිස්සුද මම මෙඩිකල් කිය එකක් නෑ. මම අවුරුදු 20ක් වැඩ කළා රිටයර් වෙලා. යුද්ධ හමුදාවෙන් මෙඩිකල් වැරදි තොරතුරුනේ. ඉතින් ඔය කියන්නේ කවුද මෙඩිකල් දැම්මේ? මම මෙඩිකල් දැම්මේ නෑ. ඕනම් බලන්න ගිහිල්ලා මේ ආමි හෙඩ්ක්වාටර්ස් වලින් අහන්න. 91 ගිහිල්ලා නේ. එතකොට විශ්‍රාමික ජනාධිපතිගේ වැටුප ගන්න නැද්ද ඔබතුමා? විශ්‍රාම ජනාධිපතිගේ දැනටුමත් දෙනවා. ඒක නෙමෙයි මගේ වැඩි ලොකු වැටුප තියෙන හමුදාවේ. ලෙෆ්ටිනන්ට් කර්නල් රෑන්ක් එක යටතේ විශ්‍රාම වැටුප. ඔව්. එතකොට මේ ජනාධිපති වශයෙන් පෙන්ෂන් එකක් ගන්න කරදර කරන්නේ මේ මම මේ නිකන් මගේ වැඩක් බලාගෙන ඉන්න ඔව් ඒක හරි රටේ මිනිස්සුන්ගේ බදු මුදලින්නේ ඔබතුමාගේ පෙන්ෂන් එක. ඒක ජනාධිපතිවරයාගේ පෙන්ෂන් එක ගන්න ඔබතුමා සුදුසුයිද? රටට මොකද්ද කරපු සේවය? ඒක මන් දන්නේ නැහැ. ඒක ඉතින් මේ ඔයගොල්ලෝ ජජ් කරන්නකෝ සේවය. නෑ රට අගාධයට පත් කරපු එකට පෙන්ෂන් එක දෙන්නේ. මම අගාධයටපත් කරේ නැහැ. අරගලකාරයෝ නෙමෙයි මුළු රටක් බැස්සේ පාරට. ඒක වෙනම කතාවක්. මම ඔයා හමුදාවේ වැඩ කරලා තියෙනවද? මම හමුදාවේ වැඩ කරලා නැහැ. අවුරුදු 20ක් හමුදාවේ වැඩ කරනවා කියන එක ලේසි පහසු කාර්යයක්ද? අවුරුදු 20ක් කොහෙද? හමුදාවේ 91 ඉඳලා කොච්චර කල් වෙනකම් ඔබතුමා හිටියද හමුදාවේ? අවුරුදු 20ක් 90 නෙමෙයි 70 ඉඳලා. ඔයගොල්ලෝ දන්නේ. ඉස්සල්ලාම රයිෆල් කෝ එකට ගිහිල්ලා ඊට පස්සේ සිංහ රෙජිමෙන්තුවට ගිහිල්ලා ඊට පස්සේ GR එකට ආවා. ඔව්. බලන්න ඒව විතරක් අහන්න එපා. බලන්න මම හරි නේද යුනිට් එක? ඔපරේෂන්ස් කරලා තියනවාද කියලා. ඔව් රිවිටස් එකේ හිටියා. ඒ අඩු ගානේ එහෙම එකකටවත් ඔයගොල්ලන්ගේ ගරු කිරීමක් නෑ ගරු කිරීමක් තියෙනවා. ඊට පස්සේ ඔබතුමා හරි තානේ මට කරදර කරන්න කරුණා කරලා මං ඉල්ලන්නේ කරුණා කරලා. හරි ඔබතුමා මම අවුරුදු 20ක් හමුදාවේ පමයනකම් වැඩ කරලා ගත්ත පෙන්ෂන් එකක් හොඳද? මේ නිකම් මේ බදු ගන්න කතා කරන්න දෙන්න එපා. 91 ගල් කටස් තියෙන කාලේ යාමිකට ගියේකද? අනේ මේ මට කතා කරන්න එපා. ඉතින් ඔබතුමා මහජනතාවගේ බදු මුදලින් පෙන්ෂන් එකක් ගන්නවනේ. ඔබතුමා උත්තර දෙන්න මිනිස්සුන්ට. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ වැඩක් කියන්නේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඔයාලට පඩි ගෙවන්නේ ගෝඨාභය මහත්තයා. මේ අර්බුදය නිර්මාණය කරේ රනිල්. ශනිකව මේ කඩාවැටීම නිර්මාණය කරේ රනිල්. 2015 බලයට ඇවිල්ලා. ජාත්‍යන්තර වාණිජ වෙළඳපොලේ ණය ගත්තා. අපේ රට මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොලෙන් වාණිජ වෙළඳපොල ණය අරන් තියෙනවා කෝටි 5550 ඩොලර් කෝටි. ඩොලර් කෝටි 1550 කරන් තියෙනවා. ඩොලර් කෝටි 1550 කරන් තියෙනවා. මේ ඩොලර් කෝටි 1550න් ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. එහෙනම් ඩොලර් කෝටි 1250ක් ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4මාරට. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ණය ගන්නේ 102 පොලියට අවුරුදු 30 40 දිගු කාලයකට. හැබැයි රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොලෙන් ණය ගත්තා. අවුරුදු 5 10 කෙටි කාලින ණය 6 පොලියට ණය රනිල් වික්‍රමසිංහ ණය ගත්තා. අද අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර වාණිජ වෙළඳපොලෙන් ගත්තු හැම ඩොලරයක්ම රනිල් වික්‍රමසිංහ ගත්තුවා. ඩොලර් කෝටි 1250ම රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. ඇත්තටම ගත්තොත් තෙල් ගෑස් විදුලිය අර්බුදයේ නිර්මාපකයා රනිල්. බෙල්ල දුන්න ගෝඨාභය අසරණය. පව්. නිර්මාපකයා රනිල්. මතක තියාගන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ අපේ රටේ ඩොලර් නැති වෙන තත්ත්වයක් ඇති කරේ ඕගොල්ලෝ.